දසුසානක නායකයාට දැඩි පීඩනයකට ලක් වී තිබෙනවා. කොමකින් කුමක් කරන්නද? ඊටකින් හැමදෙනාම වාගේ ඔහුට යමක් පවසා සිටිනවා. අඳු පිටේ සකසන හැටියට මෙහිදී විශේෂයෙන්ම ඉල්ලා සිටින සාමික කරුණාරත්න අතරේ සීමා ආසන්නයේ පන්දු රැකීමට යන්නට කියා එසේ වුණත් ඉතාමත් තීරණාත්මක පන්දුවක් මේ තරගයේ මොනතරම් මිනිස්සු මොනවාද කිව්වොත් අවසන් පන්දුව දක්වාම වරක වැඩිමටයි සිදුුනේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවේ මුල් පන්දුවේදී ගැවියාම අනුකූලව තමයි තීරණයට අඩුලක් සම්බන්ධව सामान्य लक्ष्य को की हत्या पम्मला प्रमाण प्रभाव का लेवल सत्य नवे स्टूडेंट आज का विषय हुआ स्व लेवल विच तुम सामने को एक लक्ष्य लबागे लक्ष्य दा हतरा लबागे दा हतरा लबागे मत मैं अवसर पंदुव දැන් විනිසුරු සඳහන් කරනවා පන්දු යවන්නට කියලා විශේෂ දැන් සියල්ල සූදානම් වෙනවා පන්දුවේ පැහැයට විශ්වාසනීය භාවයෙන් පන්දු යොමු කරන තම නායකයාට යලි පන්දු පිටුවේ සකස් කරනවා ක්‍රීඩාලෝය නරඹන්න 20000ක් උපේක්ෂක සංඛ්‍යාව net අයාවෙන් බලා සිටිනවා කොටකින් කුඩක් වේද අවසන් පන්දුව තාමත් තීරණාත්මකයි එනිසා බෝධියට යෝග පන්දුවක් ලෝපුල්ටස් පන්දුවක් යෝග පන්දුවක් වීම සාධාරණීකරණය කරන්නට පුළුවන් මේ වම පිටිකරුවාට එක්කමන් තරග ජයග්‍රහණය කිරීම සඳහා එක් පන්දුවක් තුළ ලකුණු 6ක් එල්ල කළොත් ලකුණු 4ක් ලබා ගන්නකොට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය 6ක් ජයග්‍රහණය මේ තමයි කොමකින් සමපේ පන්දුව යොමු වෙන අවුල පන්දුවක් ඇදෙනයි පන්දුව එකට පැමිණෙනවා රැක ගන්නවා මේ අවස්ථාවේදී සියලුම ක්‍රීඩකයන් දවා ගැනීමට සමත් වෙනවා තරගාවලිය විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වෙනවා පිළිපිට තරග තුනක් අඛණ්ඩව පරාජයට පත් කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායම විජයග්‍රහණය හිමි කර ගන්නවා ආර් ප්‍රේමදාස ජාතික ක්‍රීඩාපතිගේ එදා වසර 30කට පෙර ආතුව ආයකාර්ජුන රන්තුක පරාජයට පත් කරා අලන් බෝඩ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයේ දරූ දුමේදී